Hello guys, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මේ මම අද යන්නේ ගමන් දෙකකට. ඉතින් බලමු. පළවෙනි ගමන මොකක්ද කියලා මම ඔයාලට පෙන්නන්න එකින් එක. පොඩි අද වගේ වෙනසකුත් වෙනවා. මම දන්නේ ඊට පස්සේ අපිට කතා කරගන්න පුළුවන් ඇයි කියලා. ඉතින් අපි බලමු මම කොහෙද යන්නේ. Welcome back to my YouTube channel. Bye bye. මම බස් වලට ගියේ ඉන්නේ. තවටිකින් බස් එකක් එනවා. ඔන්න මම එතනට ආවා දැන්. අතරම ගොඩක් පරක්කුල් වගේ. මම පළවෙනිදේ කරගෙන ආවිල්ලා ඔයාලට මම පෙන්නන්න. ඔයාලට එක්කම කතා කරන්න. අතරම ගොඩක් පරක්කුණ මට අපොයින්ට්මන්ට් එක තිබ්බේ 12ට හරියටම. දැන් 12යි කාලා විතර. මම යාළුවෝ කිව්වා මම එන ගමන් ඉන්නේ. එහෙම කියලා. මම දැන් යනවා. ගිහින් ඇවිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. බයි බයි. ඔන්න මම ගෑස් එක වහලා තියෙන්නේ. Okay dear. We will start. ඔන්න මගේ ලේසර් ට්‍රීට්මන්ට් එක ඉවරයි. ඉතින් ඔයාලට පෙනේද දන්නේ නැහැ. ඇත්තටම එතන නම් මාරම හොඳයි. එතන කට්ටියත් ගොඩක් හොඳයි. ඔයාලට එහෙම මොනවා හරි ඕන නම් කන්ටැක්ට් කරගන්න. මම ඔයාලට කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඔයාලට ගිහින් අහන්න පුළුවන් මිස් ආෂා. එයා ගොඩක් ෆ්‍රෙන්ඩ්. එයාට මම අද කිව්වා මම වීඩියෝ එකක් කරනවා කියලා. එතකොට මම ගෝ මට එහෙම ඉතින් ලොකුවට ෆලෝවර්ස්ලා නම් බණක් නැහැ. පොඩි account එකක්. මම ඉතින් අර විනෝදංශයක් විදිහට මම වීඩියෝස් කරනගේ මම එයාට කිව්වා ඊට පස්සේ අර එතන ලංකාවේ වැඩ කරන කෙනෙක් ඉන්නවා අයියා කෙනෙක්. එයාට ඊට පස්සේ එන්න කියලා කොහොම හරි මෙයා තමයි වීඩියෝස් ටික අරගෙන දුන්නේ. ඉතින් අත්‍තරම ගොඩාක් thank you එයාට. අද මම මේක තමයි අඳගෙන ආවේ. ඔන්න දැන් මම ඊළඟ වැඩේට තමයි යන්නේ. ඔන්න බලන්න කියලා මොකද්ද වෙන්නේ කියලා. අයියෝ මම ගොඩක් බයින් යන්නේ මේකට නම්. මොකද කලින් ලෙස් ට්‍රීට්මන්ට් එකක මම සාමාන්‍යයෙන් මාසෙන් සැරයක් යනවානේ. ඒ හින්දා ඒක මට ගාණක් නැහැ. ඔයාලට දැන් මේක මම දන්නේ නැහැ මම පාර හොයාගන්නත් ඕනේ. ඇත්තට මේකට වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ වීඩියෝ එක බලලා මම පාර හොයාගන්න ඕනේ. බලමු. මම දන්නේ නැහැ මේ පාර වැරදිද කියලා. මේ මට හොයාගන්න බෑ පයින් යනවා දැන් මේ ගොඩක් දුර මේ ලේස ට්‍රීට්මන්ට් එක කරලා මේ පයින් යන්නත් හොඳ නැහැ. අවු එපා පයින් යන්න හොඳ නැහැ නෙමෙයි අවු යන්න හොඳ නැහැ. බලමු ඉතින් මොනවා කරන්නද? අයියෝ යනවා ඉවරයක් නැහැ අප බට්න එපාලා දෙන හරි මහන්සි. කොයි හරිද මන් දන්නේ එකින් එක බල යනවා. ඔන්න මං ආවා. බලමු අනේ මට බයයි ඇත්තටම ගොඩක් බයෙන් ඉන්නේ. මොකද මම වලට දැන් විස්තරේ කියන්න මම ලංකාවේදී මේ දත් වලට ප්ලේට් දාන්න මගේ දත් දෙකකුත් අයින් කරා. හරිද? දැන් ඒක ගොඩක් ඒක ඇත්තටම hina වෙති. කැතයිනේ. ඉතින් මට ඇත්තටම මේක කවර් කරන්න මගේ දත් ටිකක් ඉස්සරහට ආවිලා තියෙන්නේ. මම ඒක ගොඩාක් කලින් ප්ලෑන් කරන දෙයක්. ඉතින් මම අද ඒක කරන්න ආවා. බලමු. මම දන්නේ නැහැ අද මොනවා වෙයිද. මට කන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු. ඔන්න ඉතින් ඉවර වුණා. මම දැන් ලස්සනයි කියලා කතා කරගන්න තමයි බලමු ඉන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න ලස්සනයිද කියලා. අත්‍තරම මට කටවහ ගන්නත් බෑ අප්පා. මම ඉවරලා යන්න තමයි හදන්නේ. ඔන්න මං ගෙදර ආවා. ඉතින්
පොඩි ව්ලොග් එකක් ඇත්තටම මම ඔයාලට ඒක ෂෙයා කරගත්තේ. මම දැන් ඇත්තටම උයලාවේ දැන් මට එන ගමන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මං හිතන මං කෑවා. අවුලක් නෑ ෆස්ට් ටයිම් නේ බොඩ කර අමුතුයි වගේ එකක්. අවුලක් නෑ නට කෑවා. ඉතින් මං එහෙනම් මේ ව්ලොග් එක එන්ඩ් කරනවා. ඉතින් මේ ව්ලොග් එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් අලුත් ව්ලොග් එකකින් හම්බෙමු. ඉතින් ගිහින් එන්න. බයි බයි.